මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් array method එකක්. filter කියන array method එක අපි කලින් පාඩමේ කරේ map කියන array method එක. filter කියන array method එක නමේම තියෙනවා. යම්කිසි අපි array එකක් දුන්නාම මොකක් හරි condition එකක් පාවිච්චි කරලා ඒක ෆිල්ටර් කරන්න පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මොකක් හරි අපි කියමුකෝ ඇරේ එකක් තියෙනවා පාසලේ ළමයි. එතකොට මේකේ 8 වසරේ ළමයි කිව්වහම ඒ අපි හිතමුකෝ ඇරේ එකේ ඔක්කොම ළමයි 1000ක් ඉන්නවනම් 8 වසරේ ළමයි ඉන්නේ 100ක්. එතකොට ඒ 100 ෆිල්ටර් වෙනවා. අන්න ඒ වගේ මොකක් හරි කන්ඩිෂන් එකකින් අපිට පුළුවන් කොටසක් ගන්න. එතකොට දැන් අපේ මාතෘකාව ඇවිල්ලා අපි කතා කරමින් ඉන්නේ පොත් ඇරේ එක. එතකොට අපි හිතමුකෝ මේ පොත් ඇරේ එකේ අපි මේ මේ මාතෘකාවේදී අපිට පොත් පහක් තියෙනවා ඇරේ එකේ. අපිට පෙන්වුවොත් ඒ ගිහිල්ලා ඇත්තම අපේ ඇරේ එකේ පොත් පහයි තියෙන්නේ. 1 3 4 5. පොත් පහයි. එතකොට මේ පොත්වල තියෙනවා පිටු. මේක 1216යි මේකේ 658යි. අපි හිතමු අපිට ඕන පොත් 500ට වඩා පිටු 500ට වඩා වැඩි පොත්. දැන් මේ පොත් පහෙන් අපි එහෙම ගත්තොත් පළවෙනි පොත හරි. එහෙනම් ඒක පිටු 500ට වඩා වැඩි. හරි. එතකොට දෙවෙනි පොත ඒක පිටු 295යි. ඒ කියන්නේ මේ පොත අහුවෙන්නේ නැහැ ඒ කන්ඩිෂන් එකට. ඊළඟට තුන්වෙනි පොත පිටු 658යි. ඒක ඒ කන්ඩිෂන් එකට අහු වෙනවා. 500ට වඩා කිව්වහම මේකේ පිටු 223යි. ඒක අහු වෙන්නේත් නැහැ. හරි. එතකොට ඔන්න වගේ වැඩකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි ෆිල්ටර් කියලා කියන්නේ. ඒක ඉස්සෙල්ලා වගේම මම const long books කියලා මම අපේ මේ මෙතඩ් එක මොකක්ද දෙන්නේ පොත් array එක. මෙතන මම books.filter කියලා මේ තියෙන මෙතඩ් එක. ඒක JavaScript මෙතඩ් එකක්. එතකොට මේ filter කියන ෆන්ක්ෂන් එකට අපි ඇතුළට දෙන්න මොකද්ද? callback ෆන්ක්ෂන් එකක්. callback ෆන්ක්ෂන් එකක්. මේ ඇතුළට දෙන්නේ මොකද්ද? callback ෆන්ක්ෂන් එකක් දෙන්න ඕනේ. එතකොට මේ callback ෆන්ක්ෂන් එක ඇත්තටම වෙන්නේ මේ array එකේ දැන් පොත් පහක් තියෙනවානේ. එතකොට ඒ පොත් පහෙන් පළවෙනි පොතෙන් පටන් අරගෙන ඊට පස්සේ 2 3 4 5 ඒ පොත් පහම එකින් එක මේ callback function එකට ඇතුල් කරනවා. ඇතුල් කරලා මෙතන තියෙන්නේ මෙන්න මෙතන condition එකක් ලියනවා අපි. අන්න ඒ condition එක true වුණොත්, ඒ කියන්නේ condition එක හරි ගියොත් ඒ පොත, ඒ කියන්නේ මේ පොත පිටු 500ට වඩා වැඩිමනේ අපිට අවශ්‍ය. එහෙම පොතක් තියෙනවා ඒක අලුත් array එකට දානවා. අන්න ඒ අලුත් array එකට වැටෙන්නේ පිටු 500ට වඩා වැඩි පොත්. එහෙනම් කරන්නේ මොකද්ද? මේ array එකේ ඔක්කොම පොත් ටික එකින් එක මෙන්න මේ callback function එකට ඇරලා එතනින් පාස් වෙන පොත් ටික විතරක් අලුත් එකට දානවා. එතකොට අපි මේ callback function එක ලියන්නේ. එතකොට මේ callback function එක ඇතුළට යන්නේ book කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ අත්‍තරම මේ අපි callback function එක අපිට මෙහෙමත් ලියන්න පුළුවන්. function callback කියලා අපි මේක මොකක්ද function එකක්. එතන මෙතනට ආගියුමන්ට් එක මොකද්ද? book. එතකොට මේ function එකට එන්නේ මොකද්ද? පොතක් තමයි එන්නේ. එතකොට මේ පොතක් කියන එක අපිට return කරන්න පුළුවන් true false. right?
එතකොට අපි ගත්තොත් return book dot pages විශාලයි 500ට. ඔන්න ඕක තමයි ෆන්ක්ෂන් එක. එතකොට මෙන්න මේ ඇත්තට මේක අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ ෆන්ක්ෂන් එක මේකට දෙනවා. මෙන්න මේ filter කියන ෆන්ක්ෂන් එකට. එතකොට මෙන්න මේ පළවෙනි පොත මෙන්න මේ ෆන්ක්ෂන් එකට මේකේ පළවෙනි පොතෙන් මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. ඒ කියන්නේ මේ පළවෙනි පොත මෙතනට දෙනවා. එතකොට ඒකේ තියෙන පිටු ගාන 500 වැඩි නම් ඒ කියන්නේ ඒක හරි. ඊට පස්සේ දෙවෙනි පොත දෙනවා. එහෙම දීලා තමයි මේ අපි call back මෙතන තියෙන්නේ book. එතන මෙහෙම එකෙන් මෙහෙම දෙන්න ඕනේ නැහැ. right. call back කියලා මෙහෙම දෙනවා. එතකොට අපි බලමු මේක print කරලා. books අපි මේක පේන්නේ නැහනේ. පේන්නේ නැති වෙන්නේ අපි අර කෝක කියන එක මේව කරේ නැහැ. දැන් අපි ඒක start කරමු. හරි. start කරාට පස්සේ මෙතන long books ඇත්තටම අපිට 3යි තියෙන්නේ. ඇත්තටම මම ඊට කලින් ඕනනම් books print කරන්න. හරි මේ තියෙන්නේ ඔක්කොම පොත් ටික 1 2 3 4 5ක් තියෙනවා. මේ තියෙන්නේ අපි අර ෆිල්ටර් කරපුවාම එන පොත් ටික. එතකොට ඔයාලට පැහැදිලි මේ මෙතනට ෆිල්ටර් කියන එකට දෙන්න ඕන මොකක් හරි ෆන්ක්ෂන් එකක්. මේ ෆන්ක්ෂන් එක තමයි දෙන්න ඕන. මේ මෙයා ෆිල්ටර් කියන මෙතඩ් එකෙන් කරන්නේ මොකද්ද? ෆන්ක්ෂන් එකෙන් කරන්නේ මේ තමන්ට ලැබෙන ඇරේ එකකින් එකින් එක මේකට පාස් කරලා මෙන්න මෙතන ඉන්නේ true හරි false හරි. true නම් ඒක අලුත් ඇරේයකට දානවා. false නම් ඒක විසික් කරලා දානවා. ඊට දෙවෙනි එක අරිනවා. ඊට පස්සේ ඒක true නම් අලුත් ඇරේයකට දානවා. ඉතින් මේ වගේ අලුත් ඇරේයකට තුනක් විතරයි කැඩ් වෙලා තියෙනවා. ඇයි මේ පොත් හැම එකේම ගත්තොත් pages 500ට වැඩි. හරි. ඒතර ඔන්න ඔක තමයි ඇත්තම මෙන්න මේක තමයි අපිට අර arrow function වලින් ලියන්න පුළුවන් සරලව මෙන්න මෙහෙම. book කියන එක තමයි මේ book එක. ඊට පස්සේ මෙතන මේ ලියනනේ body එක. body එකේ එක statement එකක් නම් තියෙන්නේ අපි return කියන එක අවශ්‍ය නැහැ. එහෙම කෙලින්ම දාන්න පුළුවන්. ඇත්තට මේක තමයි ලේසි. මේ තියෙන්නේ callback function එක arrow function එකක් විදිහට ලියලා. මේක අයින් කරලා දාන්න. ඇත්තට මේක full සරලයි. මේ තියෙන්නේ අර ආගියුමන්ට් එක, මේ තියෙන ෆන්ක්ෂන් බොඩි එක. හරි. ඊට අමතරව අපිට ඕනම් පුළුවන් මේ callback මේ filter ෆන්ක්ෂන් එක අපිට chain කරන්න පුළුවන්. chain කරනවා කියලා කියන්නේ එකකට පස්සේ ආයි නැවතත් ඒ දේම කරන්න පුළුවන්. අපිට පුළුවන් දැන් මේක පිටු 500ට වඩා වැඩි ටික අරගෙන ඒතකොට මෙතන තුනක් එනවනේ. මෙන්න මේකෙන් අන්න ඒ තුන ෆිල්ටර් කරන්න පුළුවන් තවත් විදියට ආයි ෆිල්ටර් අපිට පුළුවන් ඒ වලින් ෆිල්ම් ගහලා තියෙන ඒවා. ඒ කියන්නේ ආයි මම book කියලා හරි b කියලා ගමුකෝ. ඒක ප්‍රශ්න නෑ. ඕනම ඒක නම විතරයි එතන. b. has movie adaptation. ඇත්තටම කියනවා මේ has movie adaptation කියන්නේ ඇත්තටම මේක true. ඒ කියන්නේ දැන් මෙතන මෙහෙම දාන්නේ මොකද මේ condition එක. ඒතර මෙතන මේ පළවෙනි පොතේ පිටු 1000යි 500ට වැඩි true. දෙවෙනි පොතේ පිටු 200යි 500ට අඩුයි false. ඒතර ඒ වගේ මෙතනින් return වෙන්නේ true හරි false හරි condition එකක්. හැබැයි මෙතන මේ condition එකක් ඇත්තටම කියනවා මෙන්න මේ පොත ෆිල්ම් එකක් ගහලාද නැද්ද? කෙලින්ම උත්තරේ එන්නේ true.
true හරි false හරි. ඒතර ආයි සමානයි ඒ වගේ අවශ්‍ය නැහැ. හරි. ඒතර මේකෙන් ඔයාට ආයි එනවා මොකද්ද? තුනම තමයි තියෙන්නේ. ඒතර ප්‍රශ්නේ ඇවිල්ලා ඇත්තටම අපි මෙහෙම කරමු. Lord of the Rings කියන එක හොයාගෙන මේකේ Lord of the Rings කියන එක හොයාගෙන ඒකේ අතර ගියනම් ඒකෙන් ෆිල්ම් එකක් ගහලා තියෙන දැන් තමයි false කියලා දාන්නා. එතකොට වෙන්නේ මොකද්ද? අර 3 2 වුණා. ඒ කියන්නේ දැන් මේක තේරුම් ගන්න වෙන්නේ පිටු 500ට වඩා වැඩි පොත් තුනක් තියෙනවා. ඒ පොත් තුනෙන් දෙකක් විතරයි ෆිල්ම්ස් ගහලා තියෙන්නේ. හරි. එතකොට ඒක තමයි උදාහරණය. අපිට තව ඕනම් පුළුවන් තව උදාහරණයක් මම දෙනවා. මොකක්ද? adventure books. හරි. adventure books. හරි මොනවා කරන්නත් අපේ book array එකනේ තියෙන්නේ. books array එකෙන් filter කරනවා adventure books. හරි. ඒතර මෙතන එක පොතක් මෙතන පොත් එක ඕන එකක් දාන්න පුළුවන්. x. genres. ඒ කියන්නේ අපි බලමු කොහොමද දැන් ඒක අපි ඉතින්ලා අපි ෆිල්ටර් කරන්න ඉස්සෙල්ලා අපි ඇත්ත වැඩේ තේරුම් ගන්න එපයි. දැන් මේ Lord of the Rings කියන ෆිල්ම් එක ගත්තොත් ඒක කැටගරි ගොඩක් තියෙනවා. ඒක ඇවිල්ලා නවල් එකක්, ෆික්ෂන් එකක්, ඇඩ්වෙන්චර් එකක්. හරි. මේතර මේ පොත ඇඩ්වෙන්චර් ගණයට අයිති වෙනවා. දෙවෙනි පොත ගත්තොත් the cyber මොකද්ද මන් දන්නේ. ඒක ඇවිල්ලා සයන්ස් ෆික්ෂන්, හියුමර්, ඒක ඇඩ්වෙන්චර්ද නෑ. එහෙනම් මේ පොත අයිති වෙන්නේ මේ අපි කියන ෆිල්ටර් කන්ඩිෂන් එකට. හරි. හැබැයි ඒතර අපිට කොහොමද මේ සැරේ ෆිල්ටර් ගන්න වෙන්නේ? පොතක් ගත්තාම ඒකේ ජෝන්ර වල ඇතුලේ ඒක තියෙනවද? ජෝන්ර කියන එකත් array එකක්. ඒ array එකේ ඇඩ්වෙන්චර් තියෙනවද? දැන් මෙතන තිබ්බනේ මේ පොතේ ජෝන්ර කියන කැටගරි ගොඩක් තියෙනවා. 1 2 3 4 5 6ක්. ඒ 6 ඇතුලේ ඇඩ්වෙන්චර් තියෙනවද? හරි. එහෙනම් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. පොත් array එක ෆිල්ටර් කරනවා. එක පොතක් ගත්තොත් ඒකේ ජෝන්ර කියන්නේ මොකද්ද? මෙතන array එක. ඒකේ include කියලා මෙතෙන්ක් තියෙනවා. include එකේ දානවා adventure. ඒ කියන්නේ සරලව පොතක් ගත්තොත් අපි JK නෑ මොකද්ද Lord of the Rings ගත්තොත් ඒකේ තියෙනවා මෙතන ඒ පොතේ මේ පොතනේ ඒ පොතේ තියෙනවා ජෝන්රස් 6ක්. ඒ 6 ඇඩ්වෙන්චර් තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් පළවෙනි පොත ෆිල්ටර් වෙනවා. ඒ කියන්නේ පළවෙනි පොත රිටර්න් වෙන array එකට දානවා. දෙවෙනි පොත අර මොකද්ද සයිබර් මොකේද කියන එකේ ගත්තොත් ඒකේ ජෝන්රස් තිබ්බේ 3ක් හරි 4ක් හරි. ඒකේ තිබ්බේ නැහැ ඇඩ්වෙන්චර් කියන එක. එහෙනම් ඒ දෙවෙනි පොත විසික් කරලා දානවා. තුන්වෙනි පොත ගන්නවා. අන්න එහෙම තමයි ගන්නෙ. හරි. එතකොට adventure books. හරි. බලමු මෙතන දැන් කීයක් කියලා තියෙනවද කියලා. මේවා ගොඩක් කමෙන්ට් කරමු. ඒත් ලේසි අපිට. හරි. adventure books හම්බෙලා තියෙනවා 3ක්. ඕන්න අපි කියලා බලමු ඇත්ත මේවා මේකේ ජෝන්රස් හරි මෙන්න විතර ඇඩ්වෙන්චර් තියෙනවා. හරිනේ. දෙවෙනි එක ගත්තොත් ඒකෙත් ඇඩ්වෙන්චර් තියෙන්න ඕන. මේ ඇඩ්වෙන්චර් තියෙනවා. තුන්වෙනි එක ගත්තොත් මේකෙත් ඇඩ්වෙන්චර් තියෙනවා. හරිනේ. නම් ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි අපිට ඒ වගේම අපිට ඕන නම් දැන් අපි කලින් එකේ ෆිල්ටර් දෙපාරක් කරන්නේ පිටු 500ට වඩා වැඩි සහ ඒ පොත් ෆිල්ම් ඒ පොත් වලින් ෆිල්ම් ගහලා තියෙනවද? ඒක ෆිල්ටර් එක දෙපාරක් පාවිච්චි කරා. ඒ වගේම අපි මේ සැරේ ඕන නම් අපිට ගන්න පුළුවන් ෆිල්ටර් කරලා අපිට ඕන නම් ආයි මැප් කරන්නත් පුළුවන්. අපිට ඕන නම් දැන් ඔය අපිට ටයිටල් එක විතරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට
ඇඩ්වෙන්චර් මේක විතරක් ගත්තොත් වෙන්නේ සරලව මේකේ පොත් ඒ පොතේ සියලුම විස්තර තියෙනවා. අපිට ඕන ටයිටල් එක විතරක් නම් අපිට ඒ වගේ ලාට කරන්න පුළුවන් මොකද මැප් කරන එක. මැප් එකේදී අපි book කියලා දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. book.title. එතකොට දැන් බලන්න මේ array එකේ මේ කෙලින්ම ටයිටල් එක විතර එන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඇඩ්වෙන්චර් පොත්වල මෙතනින් එන්නේ මේ ෆිල්ටර් එකකින් එන්නේ මොකද්ද? ඇඩ්වෙන්චර් වෙන පොත් ටික ෆිල්ටර් කරලා දෙනවා. මේකෙන් ඒ ඇඩ්වෙන්චර් පොත්වල ටයිටල් එක විතරක් අපිට ලබා දෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් React ඉස්සරහට ඇප්ලිකේෂන් ලියද්දි මේවා හොඳට මේවා දැනගන්න මේවා කරන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තවත් ආටිකල් එකක් හරි කියවලා ඒ ගැන වැඩි විස්තරයක් ගන්න. මම මෙතන මේ ගොඩක් සවිස්තරාත්මක කරන්නේ නැහැ. මේක මම ක්‍රෑෂ් කෝස් එකක් විතර කරන්නේ මොකද React වලට අවශ්‍ය වෙන හින්දා. හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ඊළඟට තවත් array method එකකින් හම්බ වෙමු.